right මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේන නිෂ්පාදන ක්‍රම කියන කොටස ගැන. ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් පොඩි කොලයක් අරගෙන හරිද මේකේ තියෙන වැදගත් දේවල් සාරාංශගතව ලියා ගන්න. අපි මෙතනදී ෂෝට් නෝට් එකක් විදිහට තමයි සම්පූර්ණ කොටසම කරන්නේ. හරි ඒකනම් අපි කතා කරමු නිෂ්පාදන ක්‍රමයක් කියන්නේ මොකක්ද? ළමයි නිෂ්පාදන ක්‍රමයක් කියන්නේ ආයතනයක් තමන්ගේ නිෂ්පාදනය කරන ආකාර, නිෂ්පාදන කටයුතු සිදු කරන විවිධ ආකාර වලට අපි කියනවා නිෂ්පාදන ක්‍රම කියලා. මෙහෙයුම් කළමනාකරණයේ පාඩමට දාලා ඔයාට ප්‍රධාන වශයෙන් නිෂ්පාදන ක්‍රම තුනක් ගැන කතා කරන්න තියෙනවා. එකක් තමයි කාර්ය නිෂ්පාදනය. අනික කාණ්ඩ නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදනය. තව එකක් තියෙනවා ක්‍රියාවලි නිෂ්පාදනය. ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ ඔන්න ඔය කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය සහ ප්‍රවාහ නිෂ්පාදනය ගැන. කාර්ය නිෂ්පාදනයට අදාළව බෝඩ් එකේ සම්පූර්ණ විස්තරයක් දීලා තියෙනවා. සමරි නෝට් එකක් මේක ඔයා නෝට් ඩවුන් කරගන්න. ළමයි කාර්ය නිෂ්පාදනය කියන්නේ ආරම්භ ඉඳන් අවසානය දක්වා එක් අයිටමයක් තමයි හදන්නේ. ආරම්භ ඉඳන් අවසාන දක්වා එක අයිටම් එකයි හදන්නේ. ඒ වගේම ගනුදෙනුකරුගේ නිශ්චිත ඇණවුමකට තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. සහ ඔයාගේ වර්තමාන ඉල්ලුම් පදනම් කරගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. ඔයාට මේක පැටලෙනවා නම් හොඳම උදාහරණ මතක තියාගන්න උපන්දිනේට කේක් එකක් හදන එක. ඒ වගේම මනාලියකට මංගලදුම් සකස් කරන එක. මේක හදන්නේ ආරම්භ ඉඳන් අවසාන දක්වා එකයි. උපන්දිනේට කේක් එකක් හදද්දී එකයි හදන්නේ. ඒ වගේම ඔයාගේ ඕඩර් එකට අනුව තමයි කස්ටමයිස් කරලා ලස්සනට ක්‍රීම් දාලා නේද? උපන්දිනේට කේක් එක හදන්නේ ඔයාගේ වයස ගහලා. ඒ වගේම වර්තමාන ඉල්ලුම් පදනම් කරගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. ඔන්න ඔය ටික තුන පාඩම් කරගන්න ඕනේ සහ උදාහරණ පාඩම් කරගන්න කාර්ය නිෂ්පාදනයට අදාළව. අපි කියනවා කාර්ය නිෂ්පාදනය කියන්නේ එකවරකට එක නිෂ්පාදනයක් පමණක් බෙදීම. one at a time. එකපාරකට හදන්නේ එකයි. හරිද? එකවරකට එක නිෂ්පාදනයක්. ඔන්න මේකේ හිතකර ලක්ෂණ. එකක් තමයි ගනුදෙනුකරුගේ අවශ්‍යතාව සහ උවමනා අනුව භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. ළමයි ගනුදෙනුකරුගේ අවශ්‍යතාව සහ උවමනා අනුව භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් කියන්නේ ඒක කාර්ය නිෂ්පාදනයේ තියෙන හිතකර ලක්ෂණයක්. ඇයි ඒ? ඔයාට ඕන විදිහටම ප්‍රොඩක්ට් එක හදා ගන්න පුළුවන් කියන්නේ ඒක හිතකර දෙයක් නේ. ඔයාට ඕන විදිහටම කස්ටමයිස් කරලා ප්‍රොඩක්ට් එකක් හදා ගන්න පුළුවන්. ඒක වාසි. ඔයාට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ආයෙ මොනවද? පාරිභෝගික තෘප්තිය ඉහළයි. ඔයා කඩේට ගිහිල්ලා හැමෝම ගන්න භාණ්ඩයක් ගන්නවට වඩා TR ලේක කේක් එකක් ගන්නවට වඩා ඔයා කස්ටමයිස් කරපු ඔයාගේ වයස ගහපු ලස්සන කේක් එකක් ගන්නවා. අන්න ඔයාගේ තෘප්තිය වැඩි. ඔයාගේ නම ගහලා අන්න පාරිභෝගික තෘප්තිය වැඩි. ඊට පස්සේ වැඩි මිලක් අය කරන්න පුළුවන්. ව්‍යාපාරිකයට වැඩි මිලක් අය කරන්න පුළුවන්. ඇයි මේක ඔයාටම හදන ප්‍රොඩක්ට් එකක්. ඔයාටම හදන කේක් එකක්. එතකොට කඩේ තියෙන සාමාන්‍ය TR ලේක කේක් එකට වඩා ඔයාගේ කේක් එකේ මිල වැඩි. ඇයි ඔයා මේක කස්ටමයිස් කරලා හදන එකක්, ඔයාගේ ඉල්ලුමට හදන එකක්, ඔයාගේ අවශ්‍යතාවයට අනුව හදන එකක්, ඔයාගේ ඇණවුමට හදන එකක්. ඒ නිසා වැඩි මිලක් ව්‍යාපාරිකට අය කරන්න පුළුවන්. සහ තව එකක් තමයි වෙළඳපොළ අවදානම අඩුයි. ඇයි අපි මේ ගනුදෙනුකරුගේ ඇණවුමට හදන්නේ? අවදානමක් නැහැ. එයා අනිවාර්යෙන් ඕඩර් එක දැම්ම නම් අනිත් පැත්තට එයා ඒක මුදල් ගෙවලා මිල දී ගන්නවා. එතකොට අවදානම බොහෝ දුරට අඩුයි. අනිත් පැත්තට මේකේ තියෙන අහිතකර පැත්ත. බලන්න අහිතකර පැත්ත පිරිවැය වැඩි. ළමයි නිෂ්පාදන කටයුතු කරද්දී කොස්ට් එක වැඩි. ඇයි ගනුදෙනුකරුගේ අවශ්‍යතාවට අනුව හදන්න එපා. එයා කියන අමුද්‍රව්‍ය වලින් හදන්න ඕනේ. කේක් එක හදද්දී එයා කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපි හොයා ගන්න ඕනේ. අන්න ඒ නිසා පිරිවැය වැඩි, කොස්ට් එක වැඩි. ඒ වගේම කුසලතා සහිත පුහුණු සේක වෙන්න අවශ්‍යයි. නේද? එයා කියන විදිහට කේක් එක හදන්න ලස්සන ඩිසයින් කරන්න පුළුවන් කේක් හදන කට්ටිය ඉන්න ඕනේ. මනාලියකට මංගලදුමක් සකස් කරද්දී ඒ විදිහට ලස්සනට ඒ ඇඳුම් හදන්න නම් ඒකට කුසලතා සහිත පුහුණු සේවකයෝ ඕනේ. අන්න ඒක තමයි හිතකර ලක්ෂණ. ඒ වගේම විශේෂිත උපකරණ හා මෙවලම් ඕනේ. නේද? අපි කස්ටමර්ට ඕන විදිහට ප්‍රොඩක්ට් එක හදන්න නම් අපිට සමහරක් විට අපේ ස්ටෝර් එකේ අපි ගාව නැති උපකරණ පවා යොදා ගන්න වෙනවා. අන්න ඒකත් අවශ්‍යයි. විශේෂිත උපකරණ හා මේවලම් අවශ්‍ය වීම සහ ශ්‍රම පිරිවැය අධිකයි. ඔන්න කාර්ය නිෂ්පාදනට දාල සම්පූර්ණ විස්තරය. ඊළඟ නිෂ්පාදන ක්‍රමය තමයි කාණ්ඩ නිෂ්පාදනය. තමයි කාණ්ඩ නිෂ්පාදනය කියන්නේ එකවරකට එක සමාන භාණ්ඩ සමූහයක් හදනවා. අපි එකපාරකට එක සමාන භාණ්ඩ ගොඩක් හදනවා. මේක ඇවිල්ලා ප්‍රවාහ නිෂ්පාදනයත් අපි කලින් කතා කරපු කාර්ය නිෂ්පාදනය එහෙම නැත්නම් ඇණවුම මත නිෂ්පාදනය කියන දෙයන්තේම සම්මිශ්‍රණයක් කියනවා. එහෙනම් මේ දෙකේම එකතුවෙන් තමයි කාර්ය නිෂ්පාදනය දෙන්නේ. ඇයි ඒ? ඔන්න එක්සෑම් පොයින්ට් එකක් අහන්න පුළුවන්. ප්‍රවාහ නිෂ්පාදනය ළමයි ආර්ථික පිරිවැසුම් තියෙනවා. කියන ආර්ථික වාසිය තියෙනවා. විකුණුම් වැඩි. නමුත් ඒකේ අවශ්‍යතාව සහ උවමනාව භාණ්ඩ නිෂ්පාදනය කරද්දී කස්ටමර්ට ඕන විදිහට භාණ්ඩ හදනවද? නෑ අපි ඊළඟට කතා කරමු. ඒක කරේ අවශ්‍යතාව හා උවමනාව භාණ්ඩ නිෂ්පාදනය කරේ මොකේද? කාර්ය නිෂ්පාදනයනේ. ඔයාට ඕන විදිහට නේද උපන්දිනේට කේක් එකක් හදා ගන්න පුළුවන්. අන්න ඒක කරේ කාර්ය නිෂ්පාදනය. නමුත් කාර්ය නිෂ්පාදනයේ තිබ්බ අවුල තමයි කොස්ට් එක වැඩි. ඇයි ඔයාගේ ඕඩර් එකටනේ ප්‍රොඩක්ට් එක හදන්නේ. කඩේ ගන්න කේක් එකට වඩා ඔයාගේ කේක් එක ගණන් වැඩි කස්ටමයිස් කරලා ගන්න එක. අන්න පිරිවැය වැඩි, මිල වැඩි. අන්න පිරිවැය අධිකයි. එහෙනම් මෙන්න මේ දෙකේම එකතුවක් විදිහට කාර්ය නිෂ්පාදනය දා ගන්න පුළුවන්. ප්‍රවාහ නිෂ්පාදනයත් කාර්ය නිෂ්පාදනය කියන දෙයන්තේම සම්මිශ්‍රණයක් විදිහට අපිට කාණ්ඩ නිෂ්පාදන ක්‍රමය දා ගන්න පුළුවන්. අපි කියනවා කාණ්ඩ නිෂ්පාදනය කියන්නේ ඔබ සඳහා වූ නිෂ්පාදනයක්. just for you. ඔබ සඳහා වූ නිෂ්පාදනයක් තමයි කාණ්ඩ නිෂ්පාදනය කියන්නේ. බලන්න මේකේ හිතකර ලක්ෂණ මොනවද කියලා. කාණ්ඩෙන් කාණ්ඩයට නිෂ්පාදන නිමාව වෙනස් කරන්න පුළුවන්. කාණ්ඩෙන් කාණ්ඩයට නිමාව වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් අපි ගමු. ඔයාගේ ඉස්කෝලේ ඔයාගේ ඒකට ගහන බැච් ටී ෂර්ට් එක ගන්න. කාණ්ඩෙන් කාණ්ඩයට වෙනස්. ඔයාගේ ඒකට ගහන ඔයාගේ ඒක 2026 කියන්නේ 2020 ඒකට ගහන බැච් ටී ෂර්ට් එක නෙමෙයි වාගේ කලින් අවුරුද්දේ සීනියර් කට්ටියට ගැහුවේ 2025 කට්ටියට ගැහුවේ. ඊයර් එකෙන් ඊයර් එකට වෙනස්. කාණ්ඩෙන් කාණ්ඩයට වෙනස්. ඩිසයින් එක වෙනස්, කලර් කෝඩ් එක වෙනස්. අන්න කාණ්ඩෙන් කාණ්ඩයට නිෂ්පාදනය නිමාව වෙනස් කරන්න පුළුවන්. සහ
පිරිවැටුම් වැඩි. ඇයි පිරිවැටුම් වැඩි වෙන්නේ? විශාල තොග වශයෙන් නිෂ්පාදනය කරනෝනේ. එතකොට අපිට විකුණුම් ප්‍රමාණය වැඩි වෙනවා. පිරිවැටුම් වැඩි. සහ කාර්ය නිෂ්පාදනයට සාපේක්ෂව ඒකක පිරිවැය අඩුයි. කාර්ය නිෂ්පාදනයේ තිබ්බ අවුල තමයි ඒකේ එකක පිරිවැය වැඩි. ඇයි? කස්ටමර්ට ඕන විදිහට ප්‍රොඩක්ට් එක හදද්දී යාට ඕන විදිහට අමුද්‍රව්‍ය දා ගන්න වෙනවා. යන්ත්‍ර සූත්‍ර දා ගන්න වෙනවා. නිසා පිරිවැය වැඩි කාර්ය නිෂ්පාදන වලට. නමුත් මේකේ කාර්ය නිෂ්පාදනයට සාපේක්ෂව අර යුනිට් කොස්ට් එක අඩුයි. ඒකක පිරිවැය අඩුයි. සහ ගණන් කරන කණ්ඩායමක අවශ්‍යතාවය එකපාර අපිට ඉටු කරන්න පුළුවන්. හරිනේ? මේකෙදි අහිතකර පැත්ත මොනවද? කොස්ට් එක වැඩි. ඇයි? යන්ත්‍ර උපකරණ නැවත සැකසීමට සිදු වෙනවා. කාණ්ඩෙන් කාණ්ඩයට යන්ත්‍ර උපකරණ නැවත සකස් කරන්න වෙනවා. වෙනස් කරන්න වෙනවා. ආයෙ රීප්ලේස් කරන්න වෙනවා. ඒ නිසා කොස්ට් එක වැඩි. පිරිවැය වැඩි. ආයෙ මොනවද? ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව ඒකක පිරිවැය වැඩි. ප්‍රවාහ නිෂ්පාදනයේ ඒකක විශාල ප්‍රමාණයක් හදනවා. එතකොට යුනිට් කොස්ට් එක අඩු වෙනවා. ඔයා දන්නවා ඉක්කොන් වල කතා කරනවා. නිෂ්පාදනයේ වැඩි වෙන්න දිගු කාලයක් තුළ නිෂ්පාදනය කරද්දී යුනිට් කොස්ට් එක අඩු වෙනවා. පිරිවැය අඩු වෙනවා. නමුත් මෙතන තියෙන අවුල තමයි ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව ඒකක පිරිවැය වැඩි වෙනවා. ඒක පිරිවැය වැඩි. සහ ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව මහා පරිමාණ පිරිමැසුම් අඩුයි. මහා පරිමාණ විකුණුම් නැහැ. ප්‍රවාහ නිෂ්පාදනය තමයි මහා පරිමාණ විකුණුම් තියෙන්නේ. ඒකට සාපේක්ෂව විකුණුම් අඩුයි. සහ ඒකට සාපේක්ෂව පිරිවැය වැඩි. ඔන්න කාර්ය නිෂ්පාදනය. ඔයාලට බෝඩ් එකේ තියෙනවා කාර්ය නිෂ්පාදන ක්‍රමයට දාන සම්පූර්ණ සමර නෝට් එක. තුන්වෙනි නිෂ්පාදන ක්‍රමය තමයි ප්‍රවාහ නිෂ්පාදනය. මේ වෙනකොට අපි කාර්ය නිෂ්පාදනය ගැන කතා කරා, කාර්ය නිෂ්පාදනය ගැන කතා කරා, ඒ වගේ නිර්වචන සහ ඒ වගේ හිතකර දේවල් මොනවද කියලා කතා කරා. ළමයි ප්‍රවාහ නිෂ්පාදනය කියන්නේ මොකක්ද? මෙන්න ටික පාඩම් කරගන්න ඕනේ. මොකද්ද? එකම වර්ගයක භාණ්ඩයක් හදන්නේ. එකම වර්ගයක භාණ්ඩයක් අකණ්ඩව නිෂ්පාදනය කරන එක දිගට කන්ටිනියස්ලි නිෂ්පාදනය කරනවා. රේඛීයව ගලා යන ආකාරයට. ඒ කියන්නේ මොකද්ද තමයි? රේඛීයව නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර ටිකක් තියෙනවා. ඒ රේඛීයව ගලා යන ආකාරයට තමයි නිෂ්පාදන කටයුතු දෙක පිළිවෙලට කරගෙන යන්නේ. ඒකක විශාල ප්‍රමාණයක් හදනවා. අනාගත ඉල්ලුම් පදනම් කරගෙන හදනවා. ඒ කියන්නේ අපි වර්තමාන ඉල්ලුම නෙමෙයි හදන්නේ, අනාගතයේ කස්ටමර් එක ඉල්ලයි. කස්ටමර් ඕඩර් කරයි. කස්ටමර් මේකට ඉල්ලුමක් දෙයි කියලා හිතලා තමයි අනාගත ඉල්ලුම් පදනම් කරගෙන තමයි අපි නිෂ්පාදන කටයුතු කරන්නේ. උදාහරණයක් ගන්න සිසිල් බීම නිෂ්පාදනය. එකම වර්ගයක භාණ්ඩයක් හදන්නේ. කොකාකෝලා හදද්දී කොකාකෝලා තමයි හැමතැනම හදන්නේ. ඒ ෆැක්ටරි එකේ එකම වර්ගයක භාණ්ඩයක් හදන්නේ. අකණ්ඩව නිෂ්පාදනය කරනවා. එක දිගට නිෂ්පාදනය කරනවා. රේඛීයව ගලා යන ආකාරයට. නේද? ඔයා දැකලා තියෙනවනේ කොකාකෝලා එකක් හැදෙන හැටි. ඒකේ ලස්සනට බෝතලයට වතුර ටික කොකාකෝලා ටික පිරලා ඒකේ ලේබල් එක බැදලා මුඩිය තද වෙලා ඔහොම නැදින්නේ. අන්න රේඛීයව ගලා යන. රේඛීයව පියවර ටිකක් තියෙනවා. පියවර විදිහට තමයි යන්නේ. ඒකක විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. එකක් දෙකක් නෙමෙයි, ලක්ෂයක්, ලක්ෂ දෙකක්, මිලියන ගණන් නිෂ්පාදනය කරනවා. ඒකක විශාල ප්‍රමාණයක්. අනාගත ඉල්ලුම් පදනම් කරගෙන වර්තමාන ඉල්ලුමට නෙමෙයි අනාගත ඉල්ලයි කියලා හිතලා තමයි වර්තමානයේ නිෂ්පාදනය කරන්නේ. ඔන්න නිර්වචනය. මේ හතර පාඩම් කරගන්න. මේක හිතකර පැත්ත. ළමයි මොනවද හිතකර පැත්ත? මහා පරිමාණ පිරිමැසුම් තියෙනවා. ඒ කියන්නේ මහා පරිමාණ විකුණුම් තියෙනවා. ඒක නිසා අපිට ඒකක පිරිවැය අඩුයි. අපි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරද්දී කොස්ට් එක අඩු වෙනවා. එකක් දෙකක් හදනවට වඩා ලක්ෂයක් ලක්ෂ දෙකක් හදද්දී අපිට යුනිට් කොස්ට් එක අඩු වෙනවා. පයිකොන් වල ඒව ගැන දන්නවා. ඊට පස්සේ නවීන තාක්ෂණය පහසුවෙන් අපිට දාගන්න පුළුවන්. අලුත් ටෙක්නොලොජි එක අපිට ඉක්මනට බිස්නස් එකට අපි ෆැක්ටරි එකට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම නාස්ති අපිට අඩු කරගන්න පුළුවන්. ඇයි? අපි අලුත් තාක්ෂණය භාවිතා කරනවා, ගුණාත්මක ශිල්පකම් භාවිතා කරනවා. අන්න ඒ නිසා අපිට නාස්තිය අපතේ යම් බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඉල්ලුම අනුව නිෂ්පාදනය පාලනය කරන්න පුළුවන්. කස්ටමර් ඉල්ලන විදිහට අපි නිෂ්පාදන කටයුතු අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන්. නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඔන්න මේකෙන් හතරක් පහක් පාඩම් කරගන්න හිතකර ලක්ෂණ වලින්. අහිතකර පැත්ත. මේකේ තියෙන අහිතකර දේවල් මොනවද ළමයි? මූල්‍ය දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. ඇයි? ළමයි අපිට විශාල ආයෝජනයක් ඕනේ. කාර්ය නිෂ්පාදනය නම් පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඕනම නිෂ්පාදන ක්‍රමයක්, ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කාර්ය නිෂ්පාදන ක්‍රමයෙන්. හරිද? නමුත් මේකේ තියෙන අවුල තමයි විශාල ප්‍රමාණයෙන් අපි නිෂ්පාදනය කරනවානේ. ඒකේ තියෙන අවුල තමයි විශාල ආයෝජනයක් අවශ්‍යයි. සහ ඒකේ ප්‍රතිඵලයක් විදියට මූල්‍ය දුෂ්කරතාවය තියෙන්න පුළුවන්. ආය මොනවද? වෙළඳපොළ අවදානමක් තියෙනවා. අපි කොච්චර නිෂ්පාදනය කරත් සමහරක් විට අපේ භාණ්ඩ කස්ටමර් ඉල්ලන්නේ නැති වෙයි. අන්න වෙළඳපොළ අවදානමක් තියෙනවා. ඒ නිසා කාර්ය නිෂ්පාදන ක්‍රමයේ වෙළඳපොළ අවදානමක් තිබ්බද නැහැ. ඇයි? අපි කස්ටමර්ගේ ඕඩර් එකට තමයි ප්‍රොඩක්ට් එක හැදුවේ. ඒකට බොහෝ දුරට වෙළඳපොළ අවදානම අඩුයි. නමුත් මේකේ වෙළඳපොළ අවදානම වැඩි. ඒ වගේම දැඩි තරංකාරීත්වයක් තියෙනවා. නේද? අපි ගමු සිසිල් බීම නිෂ්පාදන ආයතන අතර ලොකු තරගයක් තියෙනවා. බිස්කට් නිෂ්පාදන ආයතන වලට ලොකු තරගයක් තියෙනවා. ඒ වගේම සේවක අභිප්‍රේරණය පහළ යන්න පුළුවන් නේ. සේවකයාගේ අභිප්‍රේරණය පහළ යනවා. අයියේ හැමදාම එකම නිෂ්පාදනය කරන්නේ ඒකාකාරී බවක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු ගේ අර අභිප්‍රේරණය වැඩ කරන සේවකයන්ගේ අභිප්‍රේරණය පහළ යන්න පුළුවන්. ආයෙ මොනවද? නම්‍යකරණය අපහසුයි. කියන්නේ වෙනස් කරන්න අපහසුයි. ඔන්න ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයේ තියෙන නිර්වචනය සහ ඒකේ හිතකර පැත්ත, ඒ වගේම හිතකර පැත්ත. හැම එකක්ම නෝට් ඩවුන් කරගෙන පාඩම් කරගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු මෙහෙයුම් කළමනාකරණයේ තවත් කොටසක් එක්ක. එහෙනම් හැමෝටම ජය වේවා.